Hello guys, welcome to my YouTube channel. අද මේ වීඩියෝ එකෙන් හැමෝටම කියලා දෙන්න යන්නේ තමන්ගේ legs workout එකේ අනිවාර්යයෙන්ම ඇතුල් වෙන්න ඕන exercise එකක් ගැන. එහෙනම් අපි වීඩියෝ පටන් ගමු. ඉතින් gyms වලට යන හැමෝම ආසයි ලස්සනට ඇඟ හදාගන්න. ඉතින් ඉක්මනට fat burn කරගන්න වෙන්න පුළුවන්, නැත්නම් muscle build කරගන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් stamina, endurance, balance එක හදාගන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳ weight එකක් දාලා ලස්සනට training කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොන goal එක තිබ්බත් walking lunges වගේ exercise එකක් ඔයාලා හොඳට training කරොත් ඔයාලට පුළුවන් මේ ඕනම goal එකක් ලස්සනටම achieve කරගන්න. ඉතින් gyms වලට යන බහුතරයක් කරන්නේ මේ පහසුවෙන්ම කරගන්න පුළුවන් leg exercises. හේතු වෙලා වෙන්න පුළුවන්, ඉඳගෙන වෙන්න පුළුවන් මෙන්න මේ exercises. ඉතින් මේ exercises කරා කියලා කවදාවත් ඔයාගේ මේ හිතේ තියෙන goal එකට යන්න අමාරුයි. ඔයා හිතන තරම් ඉක්මනට. ඉතින් මේ දේ එක්ක ඔයා තේරුම් ගන්න ඕනේ, නැත්නම් කවුරු හරි තේරුම් කරලා දෙන්න ඕනේ. ඉතින් මම ඒකයි හැම වෙලාවෙම කියන්නේ දෙයක් කරන්න කලින් යම්කිසි අවබෝධයක් ඇතුව අපි ට්‍රේනින් කරන්න ඕනේ. නැත්තම් අපි කිසිම ප්ලෑන් එකක් නැතුව කිසිම අවබෝධයක් නැතුව එක එක්කෙනා කරන විදිය අහගෙන වෙන්න පුළුවන්. එක එක්කෙනා කරන විදිය දැක්ක පළියට කරලා අපි කරන්න ගියම අපි හැමදාම එක තැන. ඉතින් කම්ෆර්ට් සෝන් එකේ ඉඳගෙන ලස්සන ඇඟක් කවදාවත් හදාගන්න අමාරුයි. ඉතින් ලස්සන ලෙග්ස් එක හදාගන්න කැමති නම් ඔයා තෝරාගන්න එක්සර්සයිසස් ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් ඉතින් අපි walking lunges කරන විදිහ ඉගෙන ගන්න කලින් මේ එක්සර්සයිස් එක කරන එකේ benefits මොනවද කියලා බලමු. ඉතින් අපි walking lunges කරද්දී ඒකෙන් work වෙන්නේ quads, hamstring, glutes and calf. ඉතින් හොඳට හිතලා බලන්න මේ එක්සර්සයිස් එක කරද්දී කොච්චර ලොකු muscle group ප්‍රමාණයක් එකවර work වෙනවද කියලා. ඉතින් මේ muscles ලස්සනට හදා ගන්නවට අමතරව ඒකෙන් ඔයාගේ legs වල හොඳ strength එකක් build වෙනවා. ඉතින් තවත් දෙයක් තමයි ඔයාගේ legs වල සහ hip එකේ හොඳ tone එකක් හදා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම පුළුවන් හෙට ඉඳන්ම තමන්ගේ workout එකට walking lunges add කරගන්න. ඉතින් දෙවෙනි benefit එක තමයි walking lunges කරද්දී ඔයාගේ balance එක වගේම stability එක වැඩි වෙනවා. ඉතින් ඔයා හොඳට හිතලා බලන්න ඔයා ඇවිදගෙන යන්නේ ඔයාගේ මුළු ඇඟේම තියෙන weight එක එක කකුලකින් තවත් කකුලකට අරගෙන. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සරහට ඇවිදගෙන යද්දී ඔයා කෝ එක වගේම stabilize muscle සම්බන්ධ කරගෙන තමයි මේක හරියටම කරන්නේ. ඉතින් මේකෙන් ඔයාගේ overall balance එක හිතා ගන්නත් බැරි තරම් level එකකට වැඩි වෙනවා. ඉතින් තුන්වෙනි benefit එක තමයි walking lunges කරද්දී ලොකු calories ප්‍රමාණයක් burn වෙනවා. walking lunges කියන්නේ compound functional exercise එකක්. ඉතින් මේ exercise එක කරද්දී ඔයා ලොකු muscle group ප්‍රමාණයක් එකවර සම්බන්ධ කරගෙන තමයි කරන්නේ. එතකොට ඒකෙන් ලොකු calories ප්‍රමාණයක් එකවර burn වෙනවා. ඉතින් මේක ගොඩාක් හොඳයි fat burn කරන කෙනෙකුට. ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ beginner කෙනෙකුට කොහොමද මේ exercise එක මුලින් ඉඳන්ම ඉගෙන ගන්න කියලා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. හරි එහෙනම් මේක තමයි පළවෙනි වීක් එක. එහෙනම් ඔයා walking lunges කවදාවත් කරලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් මුලින් ඉඳන් හරියටම ඉගෙන ගන්න. හරි එහෙනම් ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයාට කෙලින් ඇවිදගෙන යන්න පුළුවන් ස්පේස් එකක් හොයාගන්න එක. හරි එහෙනම් ඔයා දැන් මෙන්න මේ විදිහට කෙලින් හිටගෙන අත් දෙක මෙන්න මේ විදිහට තියාගෙන එක කකුලක් ඉස්සරහින් තියන්න ඕනේ. හරි දැන් හෙමින් යටටම යන්න ඕනේ. ඒ වගේම පිටිපස්සේ කකුලේ නී එක තැන බෙන් කරලා නී එක බිම ගෑවෙන නොගෑවෙන ගානට යටට යන්න ඕනේ. හරි දැන් ඔයා ආපහු උඩට ඇවිල්ලා තමයි අනිත් ස්ටෙප් එක ගන්න ඕනේ. කවදාවත් ඉක්මනට ඇවිදගෙන යන්න එපා, කිසිම වැඩක් නැහැ. එහෙම කළාම මම අර කලින් කියපු ඒ අදාළ මසල්ස් වලට හරියටම වදින්නේ නැහැ. ඉතින් මේ එක්සර්සයිස් එකෙන් work වෙන muscles තමයි quads, hamstring, glutes. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි මේ එක්සර්සයිස් එක අපිට කරන්න පුළුවන් quads වලට විතරක් වැඩියෙන් වදින විදිහට. ඒ වගේම glutes වලට වැඩියෙන් වදින විදිහට කරන්නත් පුළුවන්. හරි එහෙනම් ඔයාට quads වලට වැඩියෙන් වදින්න නම් ඔයා walking lunges එක කරද්දි තමන්ගේ step එක අරගෙන හෙමින් යටට යද්දි body එක කෙලින් තියාගෙන තමයි යටට යන්න ඕනේ.
දැන් පේනව නේද මම කරන විදිය. මම යටට යද්දි මගේ සම්පූර්ණම අපර් බොඩි එක ටිකක් ඉස්සරහට බෙන් කරලා තමයි යටට යන්නේ. මේකෙන් වැඩියෙන්ම වදින්නේ ග්ලූට්ස් වලට. ඉතින් ජිම්ස් වලට යන බහුතරයකටම ඕන ලස්සනට ග්ලූට්ස් ඇන්ඩ් හැම්ස්ට්‍රින් හදාගන්න නේද? එහෙනම් දැන් හොඳට බලන්න මන් මේ වීඩියෝ එකේ පෙන්නන විදියට කිසිම හදිස්සියක් නැතුව හිමීට ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් ඔයා ඉස්සල්ලාම තමන්ගේ බොඩි වේට් එකෙන් මේ එක්සර්සයිස් එක හොඳට පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ පොඩි වේට් එකකින් පටන් ගන්න පුළුවන්. හැබැයි එකම ටෙක්නික් එකට. දැන් අපි සෙකන්ඩ් වීක් එකට යමු. හරි එහෙනම් අපි බලමු මේක කරද්දි බ්‍රීත් කරන්නේ කොහොමද කියලා. ඔයා ස්ටෙප් එකක් අරන් ඉස්සරහට කකුල තියලා හොඳ හුස්මක් අරගෙන තප්පර දෙකක් වගේ කාලයක් අරගෙන හෙමින් තමයි තමන්ගේ බොඩි එක බැලන්ස් කරගෙන යටට යන්න ඕනේ. ඒ කරලා උඩට ඇවිත් පිටිපස්සේ කකුල ඉස්සරහට තියෙන කකුල ළඟ තියලා හෙමින් ටයිම් එක අරගෙන තමයි ඇවිදගෙන යන්න ඕනේ. ඒ වගේම අපි ඉස්සරහට ඇවිදගෙන යද්දි කවදාවත්ම ස්ට්‍රේට් ලයින් එකකට ඇවිදගෙන යන්න එපා. එතකොට තමයි Tamanගේ ඇඟ බැලන්ස් නැතුව වැටෙන්න යන්නේ. ඉතින් ඒකට කරන්න ඕනේ තමන් ඉස්සරහට තියෙන කකුල දකුණු කකුල නම් ඒක ටිකක් දකුණු පැත්තට බර කරලා තියන්න. වම නම් ටිකක් වම් පැත්තට බර කරලා තියන්න. මෙන්න මේ විදිහට තමයි ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් මම මේ හැම ඇන්ගල් එකකින්ම අරන් තියෙන වීඩියෝස් දැක්කාම ඕනම කෙනෙකුට ඊටාම ලේසියෙන් හරියටම ටෙක්නික්ස් ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා මම කරන විදිය හරියටම බලන්න. එහෙනම් දැන් ඔයාලට ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති හරියටම වෝකින් ලන්ජස් කරන්නේ කොහොමද කියලා. ඉතින් පුළුවන් තරම් කාලයක් අරගෙන හරියටම ඉගෙන ගන්න. ගොඩක් ලොකු වේට් එකකින් කරන්න යන්නේ නැතුව.